අයිබෝන් සුබ දවසක්. ජූලි මාසේ 12 වෙනිදා පානදුරේ අපේ ඔටෝ හයිබ්‍රිඩ් ට්‍රේනින් ඇකඩමි ආයතනයේ පටන් ගන්නවා Basics of EFI and Hybrid Technology කියන මූලික පදනම් පාඨමාලාව. ශාස්ත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වෙන ආධුනිකයින්ට ආධුනික කාර්මික මහතුන්ට එහෙමත් නැත්නම් EFI තාක්ෂණය සහ හයිබ්‍රිඩ් තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගැනීමට අවශ්‍ය කාර්මික මහතුන්ට මේ පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පාඨමාලාව ඇතුලේ මෝටර රථවල විදුලි පරිපථවල මූලික නිර්මාණයේ සිට සෙන්සර් එක නිර්මාණය වන විදුලි පරිපථයක්, හයිබ්‍රිඩ් වාහනයක තියෙන විදුලි පරිපථ, සංකීර්ණ විදුලි පරිපථ දක්වා වූ සියලුම ආකාරයේ විදුලි පරිපථයක් පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක සාමාන්‍ය කාර්මිකයෙකුට වැඩ කරනකොට දැනගත යුතු දේවල්. ඔසිලොස්කෝප් එකක් පාවිච්චි කරලා කොහොමද සෙන්සර් එක ඩේටා එකක් බලන්නේ කියන එක, සෙන්සර් වර්ග මොනවාද කියන එක, එක් සෙන්සර් වල ක්‍රියාකාරීත්වය අපි කොහොමද ස්කෑන් ටූල් එකක් පාවිච්චි කරලා සෙන්සර් එක ඩේටා එකක් හරියටම කියවගන්නේ, වාහනික දෝෂයක් හරියටම අඳුරගන්නේ කොහොමද යනාදී වූ කාර්මිකයෙක් දැනගන්න ඕන මූලික කරුණු සියල්ල අන්තර්ගත වෙනවා මේ පාඨමාලාවේ. ඉතින් මේ පාඨමාලාව කාගෙත් පහසුව සඳහා සති අන්ත ඉරිදා තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් පහත දක්වන දුරකථන අංකයෙන් කතා කරලා මේ පාඨමාලාවේ තොරතුරු දැනගෙන පාඨමාලාවට සම්බන්ධ වෙන්න. මතක තියාගන්න ජූලි මාසයේ 12 වෙනි ඉරිදා තමයි අපේ නවතම Basics of EFI and Hybrid Technology පාඨමාලාව පටන් ගන්නෙ. මේක පදනම් පාඨමාලාවක්. ඕනම කාර්මිකයෙක් ශාස්ත්‍රයට පැමිණෙන්න සිටින කාර්මිකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ශාස්ත්‍රයේ නියුතු ඕනම කාර්මිකයෙක් දැනගන්න ඕන අනිවාර්යෙන් දෝෂ නිරීක්ෂණයට අවශ්‍ය වන මූලික කරුණු නැත්නම් මූලික ඉලෙක්ට්‍රොනික පාලන තාක්ෂණයේ මූලික කරුණු අන්තර්ගත කරලා තමයි මේ පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට සිතුම් දහස් ගණනක් මේ පාඨමාලාව හදාහරලා තියෙනවා මේ වසර ගණනක් තුළ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ස්තුතියි.